මැයි දෙවැනිදා. ඒ කියන්නේ කම්කරුවන්ගේ දවස කම්කරු දිනේ සමරලා අද ඉඳන් සුපුරුදු පරිදි වැඩ. ඉතින් මම මේ පුංචි දෙයක් මේ ඊයේ ඔය ටෙලිවිෂන් වල සමාජ මාධ්‍ය වල හැමතැනම දැක්ක පුංචි දෙයක් කතා කරන්නයි මම මේ චූරි වීඩියෝ එකක් ගෙනන්නේ. මේ කම්කරු දවස ඇත්තටම ආවේ පාලකයන්ට විරුද්ධ වෙලානේ. හරිද? පාලකයන්ට විරුද්ධ වෙලා තමයි මේ කම්කරු දවස ඇති වුණේ. හිටපු පාලකයන්ට විරුද්ධව කම්කරුවන්ට ශ්‍රමයට උන්ගේ දහඩියට නිසි වටිනාකම නොලැබුණ නිසා. හරි. ඒ නිසා කම්කරුවෝ එකතු වෙලා අරගල කළා වුන් තමන්ගේ ශ්‍රමයට වටිනාකමක් එකතු කරගත්තා. හරිද? ඒ ලෝක කම්කරු දිනේ තමයි මේ පළවෙනිදා අපි සමරන්නේ. ඒක ඇත්තටම කම්කරුවෝ එදා වහල්ලු වගේනේ වැඩ කරේ කම්කරුවෝ. හරි. ඒ ජානමය ගතියද මන්ද අපේ රටේ නම් බොහෝමයක් තාමත් වහල් භාවයෙන් තමයි කම්කරුවෝ වැඩ කරන්නේ. හේතුව තමයි දැන් ඔය දේශපාලඥයෝ ඉන්නවනේ. ඔවුන් මොකද කරන්නේ? මැයි පළවෙනිදාට ලංකාවේ තැන් වල තමන්ගේ ප්‍රේක්ෂකයෝ ටික ගෙනල්ලා කම්කරු දිනේ සමරනවා. හරිද? මම මේ කිසිම පාටක් පක්ෂයක්ෙන් අල්ලගෙන නෙමෙයි කරන්නේ. මම මේ කරන්නේ කම්කරුවෝ ගැන කතා කරන්නේ. හරිද? එතකොට සමහරු කොළඹට එනවා, සමහරු නොගේගොඩට යනවා, තවත් සමහරු නුවර ගියා, පල්ලකැලේ ගියා නේ, තවත් සමහරු එක දිහාවල ගියා, තවත් කට්ටිය චූටි දාන. හැබැයි ඔය එක ස්ටේජ් එකකවත් කතා කළාද කම්කරුවෝ ගැන? ලබා දුන්නද කම්කරුවන්ට අයිතිවාසිකමක්? කම්කරුවන්ට වරප්‍රසාදයක්? කම්කරුවෝ වෙනුවෙන් වැටුප් වර්ධකයක්? නේද? ලෝක කම්කරු දිනදාස. හැබැයි එකක් කළා මොකද්ද? එක පාලකයෝ Tamanට මෙච්චර පිරිසක් ඉන්නවා කියලා ලෝකයට පෙන්වනවා. ඉතින් ඇත්තටම කම්කරුවෝ වෙච්ච ඔබ ඒ ගිහිල්ලා පෙන්නුවේ වහල්භාවය. කාට හරි කමන්නේ තියෙන රජයට හරි ඉන්න රජයකට හරි තවත් පක්ෂයකට හරි කාට හරි කමන්නේ. එහෙම වහල් වෙන්න යන්න එපා කම්කරුවෝ. හරි. කම්කරුවෝ කියන පිරිස මත් කම්කරුවෙක්නේ. ශ්‍රමය තවත් කෙනෙක් වෙනුවෙන් යොදවලා මම කීයක් හරි හම්බ කරගන්නවා. එතකොට මම කම්කරුවෙක් විදියට මම දැනගන්න ඕන මගේ ස්වාමියාගෙන් මගේ පාලකයන්ගෙන් මම යම්කිසි දෙයක් ගන්න කම්කරු දවසටවත් අඩුම තරමේ.